නවෝද් නුවරඑළියේ සිසිලසිල් මිදී කොළඹට පැමිණියේ ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳ උපාධියේ සිහින මල්ල කරටගෙනය. නගරයේ කඩිමුඩියට හුරු නැති ඔහුගේ සංවේදී සිතට පෙරේරා මහත්මියගේ දෙමහල් නිවසේ ඉහළ මාලයේ කුඩා බෝඩිම් කාමරය తాවකාලික තෝතැන්නක් විය. බෝඩිමේ අනෙක් තරුණ තරුණියන්ගේ සිනාහඩ සහ කතාබහ අතර එක් චරිතයක් පමණක් නිහඬතාවයේ සෙවණැල්ලකින් වැසී තිබුණි. ඒ ශෂිනිය. වයසින් 29ක් වූ ඇය කිසිවෙකු සමග කතා නොකරන තමාගේම ලෝකයකට සීමා වූ තැනැත්තියක් ලෙස නවෝට්ට පෙනුණි. අනෙක් අය ඇයව විස්තර කළේ නපුරු, උඩඟු හෝ තේරුම් ගන්න බැරි කෙනෙකු ලෙසිනි. එහෙත් නවෝද්ගේ කලාකාමී දැසට ඇයව පෙනුනේ වෙනස්ම ආකාරයකටය. ඔහු ඇයගේ නොකියන කතාව කියවීමට උත්සාහ කළේය. වැඩ ඇරී පැමිණි විගස සිය කාමරයට වැදී දොර වසා ගන්නා ඇය සවස් යාමයේ කිසිවෙකුටත් නොපෙනෙනසේ බැල්කනියේ කොනකට වී හිරු බැස යන අහසේ වර්ණ දෙස ශෝකී දැසින් බලා සිටිනු ඔහු කිහිපවරක්ම දුටුවේය. වැස්ස වහින විට ජනේලයක් අසලට වී වීදුරුව දිගේ ගලා යන වැහිබිඳු දෙස බලා ඇය හෙළන බරසුසුම් ඇගේ සිතේ සිරවී ඇති වේදනාව ගැන ඔහුට කීවේය. ඔවුන්ගේ ලෝක දෙක පළමු වරට එකිනෙක ගැටුනේ අහස කඩා වැටෙන්ඩාක් මෙන් වැසි ඇදහැළුණු එක්සෙන්දෑවකය. කාර්යාලයේ වැඩකටයුතු නිසා ප්‍රමාද වී පැමිණි ශෂිනි බස් නැවතුමේ සිට බෝඩිම දක්වා දිවාවේ වැස්සටම දෙමෙමිනි. ඇගේ කුඩය කාර්යාලයේ අමතක වී තිබුණි. ගේට්ටු අසලදී ඇය නැවතී තෙතබරිත වූ සාරිපොට මිරිකා හරිද්දී ඇගේ හිසට ඉහළින් කුඩයක් දිගු විය. අක්කේ මේක අරන් යන්න. ඒ නවෝදිය. ඔහු සිය කුඩේ අයට දිගු කරමින් මද සිනහවකින් යුතුව බලා සිටියේය. ශෂිනිගේ දැස් පුදුමයින් විශාල විය. වසරකට ආසන්න කාලයක් මේ බෝඩිමේ ජීවතු ඇයට කිසිවෙකුව මෙවැනි සැලකිල්ලක් දක්වා තිබුණේ නැත. ඇය මොහොතක් දෙගිඩියාවෙන් ඔහු දෙස බලා පසුව කුඩේ අතට ගත්තාය. ගොඩක් ස්තුතියි මල්ලි. ඇගේ කටහඩා යන්තමින් පිටවිය. ඇය ඉක්මනින් ඇතුළට ගොස් සිය කාමරයේ දොර වසා ගත්තාය. එහෙත් ඒ රාත්‍රියේ ඇගේ සිතේ නවෝද්ගේ කාරුණික දැස් රැඳී තිබුණි. දින කිහිපයකට පසු රාත්‍රියේදී නවෝද් සිය ගෘහ නිර්මාණ සැලසුමක වැඩ කරමින් සිටියේය. අධික වෙහෙස නිසා ඔහු තේ කෝපයක් සාදාගෙන බැල්කනියට පැමිණියේ මන්ද සුළඟක් වැදීමටය. බැල්කනියේ අඳුරු කොනක ශෂිනිද සිටගෙන සිටියාය. ඇය ඔහුගේ පැමිණීම දුටුවත් කිසිවක් කීවේ නැත. ඔහුද නිහඬවම බැල්කනියේ අනෙක් පසට වී රාත්‍රී අහස දෙස බලා සිටියේය. ඔවුන් අතර වචනයක්වත් හුවමාරු නොවිය. එහෙත් රාත්‍රියේ නිහඬතාවය සහ ඈතින් නැසෙන නගරයේ ගුමුගුමු හඬ මැද ඔවුන් දෙදෙනාගේම පැමිණීම එකිනෙකාට පුදුමාකාර සෙනසිලිදායක හැඟීමක් ගෙන දුන්නේය. ඇගේ තනිකමට ඔහුගේ නිහඬ පැමිණීම මිතුරෙකු වූ අතර ඔහුගේ වෙහෙසට ඇගේ නිහඬ පැමිණීම සැනසුමක් විය. නවෝද්ගේ කුතුහලය තවත් වැඩි විය. ඔහු දිනක් පෙරේරා මහත්මිය සමග කතාබහ කරමින් සිටින අතරතුරු ශෂිනි ගැන විමසුවේය. අනේ පුතේ, පෙරේරා මහත්මිය සුසුමක් හෙළුවාය. ඒ ළමයා එහෙම නෑ. මම දන්න කාලේ ඉඳන් හරිම දක්ෂ, කටකාර, hina වෙලා හිටපු ළමයෙක්. චිත්‍ර අඳින්න පුදුම දක්ෂකමක් තිබුණා. ඒත් ඉතින් ලොකු බලාපොරොත්තුවක් නැති වුණාම සමහර වෙලාවට ජීවිතේම එකතැන නතර වෙනවා. හරියට ලස්සනට අඳිමින් හිටපු චිත්‍රයක් එක පාරටම අතරමඟ නවත්වල දැම්මා වගේ. ඇය ඇගේ බිඳුණු විවාහ කිවිස ගැනීම ගැන ඉඟියක් ලබා දුන්නාය. එදායින් පසු නවෝද් ශෂිනි දෙස බැලුවේ අනුකම්පාවෙන් නොව ඇගේ අලුබැහැ ලෝකය තුල සැඟවී ඇති වර්ණවත් සිහිනය සොයා ගැනීමේ අදිටනිනි. ඔහුගේ පළමු පියවර වූයේ ඇගේ කාමරයේ දොර අසල තිබූ කුණු කූඩය දෙසට ඇදී ගිය ඔහුගේ නිරීක්ෂණශීලී දැසයි. එහි පොඩිකර ඉරා දමා තිබූ කඩදාසි කැබලි කිහිපයක් විය. ඔහුට නොදැනියම ඔහු ඒවායින් එකක් අතටගෙන දිග හැර බැලුවේය. එහි තිබුණේ පැන්සලෙන් අඳින ලද මලක සියුම් කටුසටහනකි. ඒ රේඛාවල තිබූ ජීව ගුණය සහ දක්ෂතාවය අය තුල කීවේය. පසුදා ඔහු කුඩා මැටි පෝච්චියක අලංකාර මල් පැලයක් රැගෙන ආවේය. ඔහු එය කිසිවෙකුටත් නොකියා බෝඩිමේ සියල්ලන්ටම පෙනෙන පොදු සාලයේ හිරු එළිය වැටෙන ජනේලය අසලින් තැබුවේය. මේක කාගෙවත් නෙවෙයි, මේ ගෙදර හැමෝගෙමයි. ඔහු කීවේ ඒ මොහොතේම සාලය හරහා ගිය ශෂිනි දෙස හොරෙන් බලමිනි. ඇය එය දුටු බවත් ඇගේ මුහුණේ මොහොතකට පුදුමයක් ඇඳී මැකී ගිය බවත් ඔහු දුටුවේය. ඔවුන්ගේ කටාවේ තීරණාත්මකම රාත්‍රිය උදා වූයේ මහ වැස්සක් සමග පැමිණි විදුලි විසන්දියක් ලෙසිනි. මුළු බෝඩිමම අඳුරේ ගිලී ගියේය. නවෝද් තම කාමරයෙන් ඉටිපන්දමක් දල්වාගෙන තවත් එකක් අතතිව ශෂිනිගේ කාමරයේ දොරට තට්ටු කළේය. අක්කේ,
මොහොතකට පස්සු දොර සෙමෙන් විවෘත විය. ඒ මොහොතේ දොර අතරින් ඇතුළට ගිය ඉටිපන්දම් එළිය ඇගේ කාමරයේ බිත්තිය මත රැඳුනි. නවෝද්ගේ දැස් ස්ටාර්ටේ. බිත්තිය මත විශාල කැන්වස් එකක අඳින ලද එහිත් නිම නොකළ සිතුවමක් විය. එහි වූයේ දිය ඇල්ලක් සහ වනාන්තරයක් මැද පිහිටි අතිශය සුන්දර එහිත් වර්ණ ගැන්වීම අතරමඟ නතර වූ භූදර්ශනයකි. එහි තිබූ සෑම පින්සල් පහරක්ම ඇගේ නැති වී ගිය සිහිනය ගැන සාක්ෂි දරමින් තිබුණි. අක්කේ මේක ඔයා ඇඳ එකක්ද? නවෝද්ගේ කටහඬේ වූයේ අවංක විස්මයකි. ශෂිනිගේ මුහුණ ලැජ්ජාවෙන් සහ අපහසුතාවෙන් රතු විය. ඇය දොර වසා එය වසන් කිරීමට උත්සාහ කළාය. ඕක පරණ එකක් මල්ලි, ගණන් ගන්න එපා. ඇයි මේක සම්පූර්ණ කරලා නැත්තේ? ඔහු ඇගේ දැස් දෙසම බලා ඇසුවිය. මේක පුදුම තරම් ලස්සනයි. මේකේ හැඟීමක් තියෙනවා. වසර ගණනාවකට පසු යමෙකු ඇගේ දක්ෂතාවය එතරම් අවංකව අගය කළ පළමු වතාව එයයි. ඇගේ පාලනයෙන් තොරව ඇගේ දැසට කඳුළු පිරී ඉතිරී ගියේය. එදින රාත්‍රියේ ඉටිපන්දම් එළියෙන් නැටූ සෙවණලි අතර ඇය කතාව ඔහුට කීවාය. ඇගේ සිහිනය වූයේ සම්පූර්ණ කාලීන චිත්‍රශිල්පිනියක වීම බවත් ඇගේ කලින් පෙම්වතා රනීෂ් එය ගැහණු ළමයෙකුට ස්ථාවර ආදායමක් නැති විනෝදාංශයක් පමණයි යයි පවසා ඇගේ සිහිනයට සරදම් කළ බවත් ඇය පැවසුවාය. සම්බන්ධය බිඳී යාමත් සමග ඇගේ ආත්ම විශ්වාසය සහ සිහිනය ඒ නිම නොකළ සිතුවම මෙන්ම අතරමඟ නතර වූ බවත් ඇය හැඬු කඳුලින් ඔහුට කීවාය. නවෝද් නිහඬවම ඇයට සවන් දුන්නේය. එදායින් පසු ඇගේ තනිකමට මිතුරෙකු වූවේ ඔහුය. ඔහුගේ දිරිගැන්වීම මත ශෂිනි වසර ගණනාවකට පසු සිය දූවිලි බඳුණු චිත්‍රෝපකරණ පෙට්ටිය විවෘත කළාය. ඇගේ වෙවුලන ඇඟිලි නැවතත් පැන්සලක් අතට ගත්තේය. ඇය නැවතත් කුඩා කටු සටහන් ඇඳීමට පටන් ගත්තාය. ඒ සෑම රේඛාවක් පාසාම ඇගේ මුහුණේ මැකී ගොස් තිබූ සිනහව සියුම්ව නැවතත් මෝදු වෙමින් තිබුණි. එහෙත් ඇය නැවතත් නැගී සිටීමට උත්සාහ කරන විටම අතීතය නැවතත් ඇයව හොල්මන් කිරීමට පැමිණියේය. රනීෂ් ඇයව නැවතත් දිනා ගැනීමේ අදිටනින් ඇගේ කාර්යාලයට පැමිණියේය. සෝෂල් මීඩියා වල නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව සෝෂල් මීඩියා වලින් ගේමක් ගහලා මුදල් උපයන. ඔයත් කැමති කෙනෙක් නම් රිස්ක් එකක් දරන්න කැමති ඔන්ලයින් බෙටිං වලට කැමති කෙනෙක් නම් ඔයාට සෙට් වෙනම තැන තමයි 1xbet කියලා කියන්නේ. ඔයා ඩිපොසිට් කරන මුදලට රුපියල් 70000ක් දක්වා බෝනස් මුදලක් ලබා ගන්න පුළුවන්. මේ ඔයාලා දකින ප්‍රෝමෝ කෝඩ් එක යූස් කළොත්. කැමති අයට පහළ ඇති ලින්ක් එකකින් ගිහිල්ලා වැඩේට සෙට් වෙන්න පුළුවන්. මම ලොකු වැරද්දක් කළේ ශෂිනි. මට ඔයාව ඕන. අපි ආයෙත් පටන් ගමු. ඔහු මල් කලඹක් දිගු කරමින් කීවේය. ඔහුගේ පැමිණීම ඇය නැවතත් ගොඩනගා ගනිමින් සිටි බිඳන සුළු විශ්වාසය දෙදුරුම් කවන ලදී. ශෂිනිට දිය හැකි හොඳම සහ සැබෑම සතුට ඇයට නැති වූ ආත්ම විශ්වාසය නැවත ලබා දීම බව නවෝද් වටහා ගත්තේය. ඔහු ඇයට හොරෙන් ඇගේ නව කටුසටහන් කිහිපයක් සිය දුරකථනයෙන් ඡායාරූපගත කළේය. ඔහු ඒවා අන්තර්ජාලයේ කුඩා කලා නිර්මාණ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය ඔහුගේ විශ්වවිද්‍යාල මිත්‍රකුට යව්වේ මේ කෙනාගේ වැඩ ගැන මොකද හිතන්නේ යනුවෙන් අසමිනි. නවෝද්ගේ මිතුරා එම නිර්මාණවලින් කොතරම් පැහැදුනාද යාත් ඔහු ඊවන විට සංවිධානය කරමින් සිටි නැගියන කලාකරුවල් සඳහා වූ කුඩා ප්‍රදර්ශනයකට ශෂිනිගේ එක් සිතුවමක් ඇතුළත් කිරීමට තීරණය කළේය. දින කිහිපයකට පසු නවෝද් ශෂිනිය අසලට පැමිණියේය. අක්කේ අපේ ගෘහ නිර්මාණ ශිල්පයට අදාළ ප්‍රදර්ශනයක් තීරව මට තනියම යන්න කම්මැලි. අපි යමුද? ඔහු ඇයට ආරාධනා කළේය. ඇය මුලදී අදිමති කළත් ඔහුගේ පෙරත්තය නිසාම යාමට එකග වූවාය. ඔහු ඇයව කැඳවාගෙන ගියේ නගරයේ කුඩා කලාගාරයකටය. ඇය එහි ගිය විට තැන තැන තබා ඇති සිතුවම් අතර තමාගේම නිර්මාණයක් ඇය මෑතකදී ඇඳි වැස්සක තනිව ගමන් ගන්නා තරුණියකගේ සිතුවමක් අලංකාරව රාමු කර ප්‍රදර්ශනය කර ඇති අයුරු දැක ගල්ගැසුණාය. නවෝද් මේක කොහොමද? ඇයට වචන ගොතාගත නොහැකි විය. ඒ මොහොතේම සෙනග අතරින් ඇයට හුරුපුරුදු මුහුණක් මතුවිය. ඒ අනපේක්ෂිත ලෙස එහි පැමිණි රනීෂ්යා. තාමත් මේ දේවල් අතහැරලා නැහැනේ. ඔහුගේ මොයේ නැගුණේ උපහාසාත්මක සිනාවකි. නමුත් ඔහුගේ සිනහව මැකී යාමටත් පෙර ප්‍රදර්ශනයේ විනිශ්චය මණ්ඩලයේ සිටි රටේ ප්‍රවීණ චිත්‍රශිල්පියෙකු වූ කාලිංග පෙරේරා මහතා එම සිතුවම අසලට පැමිණියේය. මේ නිර්මාණයේ පුදුම හැඟීමක් තියෙනවා. මේකේ තියෙන තනිකම ඒත් එක්කම තියෙන බලාපොරොත්තුව. මේකේ කලාකරුවා කවුද? ඔහු අවට සිටි පිරිසගෙන් ප්‍රසිද්ධියේ විමසුවිය. සියල්ලන්ගේම දෑස් නවෝද් විසින් පෙන් වූ ශෂිනි දෙසට යොමු විය. ශෂිනිගේ දෑස් කඳුලින් පිරී ගියේය. වසර ගණනාවකට පසු ඇගේ දක්ෂතාවයට වෘත්තීයමය පිළිගැනීමක් ලැබී ඇත.
ඇය රනීෂ් දෙස බැලුවේ නැත. ඇය බැලුවේ තමාගේම දෑටින් උයිර්පෙත ඒ ආදරණීය සිතුවම දෙසය. ඇය තවදුරටත් බිඳුණු ගැහැණියක නෝ නැවට ඉපදුණු චිත්‍රශිල්පිනියකි. එදින රාත්‍රියේ ශෂිනි බෝඩිමට පැමිණියේ සම්පූර්ණයෙන්ම වෙනස් ගැහැණියක ලෙසිනි. ඇගේ මුහුණේ උයේ වසර ගණනාවකින් නොදුඩු සතුටක් සහ බලාපොරොත්තුවකි. ඇය නවෝද්ගේ කාමරයේ දොරට තට්ටු කළාය. නවෝද්, ඔයා මට ආදරයක් ගැන කියලා දුන්නා නෙවෙයි. ඔයා මට මං ගැනම ආදරය කරන්න කියලා දුන්නා. ඒකට කොහොම ස්තුති කරන්නද කියලා මම දන්නේ නෑ. පසුදා උදෑසන නවෝද් අවදි වන විට ඔහුගේ කාමරයේ දොර යටින් කුඩා කඩදාසියක් ඇතුළු කර තිබෙන දුටුවේය. ඔහු එය අතටගෙන දිගහැරියේය. එහි ඇත්තේ දියසායමෙන් අඳින ලද ජනේලයක් අසල තැබූ කුඩා මල් පෝචියක අලුත් මලක් පිපී ඇති අයුරු දැක්වෙන ඉතා අලංකාර සිතුවමකි. ඒ ඔහු ඇගේ අලු පැහැ ලෝකයට ගෙනා පළමු වර්ණවත් තෑග්ගයි. සිතුවමට යටින් අලුත් දවසකට ස්තුති ශෂිනි ලෙස ලියා තිබුණි. ඇය පළමු වරට අක්කා යන වචනය භාවිතා නොකර ඇගේ නම ලියා තිබුණි. නවෝද් එම සිතුවම දෙස බලා සිනාසුනේය. ඔහු බැල්කනියට යන විට ශෂිනි එහි සිටගෙන උදෑසන හිරු රැස් දෙස බලා ඇගේ කුඩා කටුසටහන් කොතේ යමක් අඳිමින් සිටියාය. ඇය ඔහුව දැක ලැජ්ජාවකින් තොරව අවංක සුන්දර සිනහවක් පෑවාය. ඒ සිනහව හරියටම ඔහු මුලින්ම ගෙනා මල් පෝච්චියේ එදා පිපුණු මලමෙන් නැවුම් සහ බලාපොරොත්තු සහගත විය. ඔවුන්ගේ ආදර කතාවේ සැබෑම ආරම්භය වචන නොව ඒ අවංක සිනහව බව නවෝද්ගේ සිත ඔහුට කීවේය. ඔහු ඇයට දුන් ආදරණීය සතුට වූයේ ඇගේම දෑතින් ඇගේ ලෝකය නැවත වර්ණවත් කර ගැනීමට පින්සලක් ලබා දීමයි.